Hey guys, ඉතින් මේ තියෙන්නේ guys මම විනාඩි 30ක් වගේ වැඩ කළා. මම මේ සයිට් එක කරා රුපියල් 10500කට වැඩි withdrawal එකක් ගත්තා. ඉතින් ඔයගොල්ලොන්ට මම සයිට් එකේ withdrawal proof එක පෙන්නන්නම්. ඉතින් මේක අනිවාර්යෙන් 100%ක් වැඩ කරන වැඩක්. හැමෝටම කරන්න පුළුවන් වැඩක්. පොඩි වැඩක් තියෙන ඉතින් ට්‍රේඩ් කරනවා වගේ වැඩක් තමයි. ඉතින් Binance Trade.වත් Forex Trade.වත් මේ platform එක. ඉතින් මම ඔයගොල්ලොන්ට කියලා දෙන්නම් හරියටම කොහොමද කියලා. ඉතින් withdrawal දාගන්න තියෙන මේක ඒජන්ට් කෙනෙක් කරා අපිටත් දාගන්න පුළුවන්. ඉතින් ඒජන්ට් අපේ සයිට් එක අරන් withdrawal එක කරලා ස්ක්‍රීන්ෂොට් එක ගන්න ඕනේ ඒජන්ට් සිලෙක්ට් කරලා ඊට පස්සේ guys අපේ bank details එක අපේ CR number එක අපේ ID එකේ ෆොටෝ එකකුත් ඕනේ අනිවාර්යයෙන්ම මොකද දැන් ප්‍රශ්න තියෙනවා ස්කැමර්ස්ලා ඉන්නවා ඒ නිසා අපේ ID එකේ ෆොටෝ එකකුත් ඕනේ. ඉතින් මාත් ඒ විදිහටම තමයි කරගත්තේ. මම මේ ඒජන්ට්ගේ නම්බරෙත් ඕගොල්ලොන්ට දෙන්න. ඉතින් මේ විදිහට තමයි මම withdrawal එක දාගත්තේ මේ සයිට් එක කරා රුපියල් 10500කට වැඩි මුදලක්. ඉතින් ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. මම සයිට් එකනොත් ඕගොල්ලොන්ට පෙන්නනවා. ඉතින් තාම වීඩියෝ පටන් ගත්තා විතරයි. හරි ගයිස් ඉතින් මම මේ ට්‍රේඩ් කරේ ඩෙරිව් ප්ලැට්ෆෝම් එක හරහා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඕන මම දැන් USDT 20 ඉස්සෙල්ලා මම ඔයාලට ට්‍රේඩ් කරලා වෙන්නම්ම. ඊට පස්සේ account ක්‍රියේට් කරන තැන ඉඳන් ඔයාලට බේසික් ඉඳන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද කරගන්නේ කියලා. ඉතින් ඔන්න USDT 20 මම දාගෙන තියෙනවා මගේ රියල් account එකට. ඉතින් මෙයාලගේ demo account එකට USDT 10000 free දෙනවා අපිට ට්‍රේඩ් කරලා practice වෙන්න. ඉතින් මම ඕන ඩොලර් 20ක් රියල් USDT දාගත්තා. ඊට පස්සේ මම මෙතන ජින් එක ඇඩ් කරගන්නවා ඩොලර්ස් 5ක් වගේ. ඉතින් ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. මෙතන යට ස්ටේස් කියලා තියෙන්නේ guys. මෙතන ඊළඟට මේ එක ටික් එකක් වදින්න ඔයාලට බලා ගන්න පුළුවන්. මේක ටික් එකක් වදිනවා. සාමාන්‍යයෙන් එක ටික් එකක් මෙතන ඩොට් එකක් යනවා කියන්නේ එක ස්ටේස් එකක්. හරිද? ඒ කියන්නේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් යටම බාර් එකේ ඩොලර් දැන් 44ක් ටික් වෙදිලා තියෙනවා ස්ටේ. හරිද? ඉතින් එකකින් කලින් එක ලීස්ට් ඔෆ් ලොස් වෙලා තියෙනවා. ඉතින් අපිට මෙතනින් ඕගොල්ලන් බලා ගන්න පුළුවන් මෙතන අපිට කැමති මාර්ජින් එකක් ඇඩ් කරගත්ත හැකි. ඊට පස්සේ guys ලෙවරේජ් එකක් වගේ ඇඩ් කරගත්ත හැකි. ඔය රතු පාට වෙන්නේ ස්ටෙක් එක. ඔන්න දැන් 56න් එක නැවතුණා. ඔන්න දැන් මම දැම්ම 0 වුණ ගම. ඔන්න දැන් ඩොලර් 0.63ක් ප්‍රොෆිට්. මට ඩොලර් 0.63ක් ආවා. මේ වගේ පොඩි ගාණක් ඇඩ් කළා. හරිද? ඉතින් guys ඕගොල්ලන් බලා ගන්න පුළුවන් මෙතන නිල් පාට ලයින් එකක් යනවා. මේ නිල් පාට ලයින් එක ක්‍රොස් කරොත් තමයි අපේ ලොස් එක එන්නේ. ස්ටේස් එක නවතිනවා. එතකන් වදින ටික් හැම ටික් එක්කම අපිට ප්‍රොෆිට් එකක් එනවා. අපි දාලා තියෙන මාර්ජින් එක, අපි දාලා තියෙන ෆන්ඩ් එකත් එක්ක. අපි ඔන්න සව් ට්‍රේඩ් එකක් දාමු. මේක පොඩි ලෙවරේජ් එකකින් දාමු. හරිද? ඔන්න 1x වගේ දැම්ම. 1x selling guys. ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මේ තියෙන ස්ටේස්. හරිද? මේ වගේ තමයි අර මම කලින් කිව්ව විදිහට වදින්නේ ස්ටොප් ලොස් එක. ඒ කියන්නේ ලොස් එක යන්නේ. අපි දාලා තියෙන ට්‍රේඩ් එක ක්ලෝස් වෙන්නේ මේ ස්ටේස් නවතුන ගම. අපිට කැමති වෙලාව ක්ලෝස් කරන්න ඕන. ඔය දැන් දැක්ක රතු පාට උනේ. ඔන්න දැන් දැම්මා 0 වුණ ගමන් මම බයි කරගත්තා. ඔයගොල්ලොන්ට පටන් ගද්දි මේක දාන්න. හරිද? ඔන්න ඩොලර් 0.15යි ඩොලර් 0.20යි ඩොලර් 0.26ක් මම ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරගෙන සෙල් දුන්නා. හරිද? ඉතින් ඔයාලා හිතන්න guys ඔයාලට පැයකට තියෙනවා විනාඩි 60ක්. පැයකට විනාඩි 60ක් තියෙනවා. විනාඩියකට ඩොලර් 0.20 ගාණ හෙව්වත් කීයද කියලා හිතන්නකෝ. මේ අඩුම ගාණින් මං කියන්නේ. හරිද? ඔයාලා ඩොලර් 5ක් වගේ දාලා ඩොලර් 3ක් වගේ ගලවන්න පුළුවන්. මං එහෙමත් ගලවලා පෙන්නන්න. ඔන්න ඩොලර් 0.20ක් අපි හොරන් කියලා හිතමු විනාඩියකට. පැයට එතකොට විනාඩි 60යි. ඩොලර්ස් 12ක් ඔයාලට පැයකට හොයාගන්න පුළුවන්. එදා දවසේ ගාණ කවර් කරගෙන ඔයාලට මේක ට්‍රේඩ් කරගෙන අතර කරන්න පුළුවන්. ඉතින් මෙතන ලොස් ටුත් වෙනවා. අපි ස්ටේස් ට්‍රේඩ් එක බයි කරපුවම ස්ටේස් එක 0 වලින් ඒ කියන්නේ 0 වලින් නවතින තැන තියෙනවා. එකෙන් නවතින තැනුත් තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. හැබැයි ඔයාලට බලා ගන්න පුළුවන් 180ක් 85ක්ම නැවතිලා තියෙන්නේ අඩුම 20න්වත් පන්නලා 10න්වත් පන්නලා. ඉතින් ඩොලර් 5ක් වගේ දාලා ස්ටේක්ස් දෙකක් වගේ වදිද්දි ඩොලර් 0.5 වගේ වදිනවා. ඉතින් මේ වගේ ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් ලොකු මැච් එකක් ගන්න පුළුවන් මේ සයිට් එක හරහා. ඉතින් අපිට ලොකු වෙලාවල් බලා ගන්න ඕනේ නැහැ. ඔයාලා දවසේ ටාගට් එකක් තියාගන්න මෙච්චරක් හොයන්න ඕනේ. එතකොට දවසේ එක බෙදන්න. ඔයාලා එක දිගටම මේක ට්‍රේඩ් කරන්න යන්න එපා. ලොස් වෙනවා. ඉතින් ලොස් ටික ඔන්න මම දැන් තව එකක් ඕපන් කරා. ඔන්න ඩොලර් 0.46යි ඩොලර් 0.63 ක්ලෝස් වුණා. ඉතින් හිතන්න ඩොලර් එකට ආසන්නයි. දැන්ට මම හොයලා දිනවා ඔයාලත් එක්කම ලයිව් ට්‍රේඩ් කරලා ඩොලර් 1.52ක් වගේ හෙව්වා ගයිස්. ඔයාලත් එක්ක ලයිව් ට්‍රේඩ් එකේ මේ වීඩියෝ එකේ. ඔන්න දැන් තව එකක් දැම්මා. ඔයගොල්ලෝ බලන්න ඕන ඩොලර් 0.80යි ඩොලර් ඔන්න ඩොලර් 1.33න් තමයි මම ඒක ගැලෙන්නේ. ඔයගොල්ලෝට බලා ගන්න පුළුවන්. හරිද? දැන් තියෙන මගේ වලට බැලන්ස් එක ඩොලර් 22.85. ඔයාලත් එක්කම ඩොලර් 2.85 ඩොලර් 3කට කිට් වෙන්නේ ඒවා. ඉතින් ලංකාවේ සල්ලි වලින් ඔයාලා ගුණ කරලා බලන්න. හරිද? ඉතින් මේ වගේ හරිම ලේසි මේ සයිට් එක ගන්න. ඉතින් මේක ස්කෑම් සයිට් එකක් පිරමීඩ් එකක් නෙමෙයි. ලක්ෂ ගණන් ඉස්සල්ලා ඉන්වෙස්ට් කරන්න ඕනේ නැහැ. පොඩි ගාන ඩොලර් 10ක් ඩොලර් 5ක් වගේ ඉන්වෙස්ට් කරලා බලන්න. ඔයාලට පුළුවන් මේකෙන් අනිවාර්යෙන් මැච් එකක් ගහගන්න.
හරි ගයිස් දැන් අපි අපේ account එක create කරගමු. ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕනේ පල්ලෙහා description එකේ දීලා තියෙන link එකකින් එන්න ඕනේ. ඉතින් පළවෙනි pin comment එකේ මේ link එක දීලා තියෙනවා. ඉතින් ඔයාලට මේක phone එකෙන් කරන්න පුළුවන්. මම PC එකෙන් තමයි කරන්නේ. ඔයගොල්ලොන්ට පෙන්නන්න ලේසි නිසා phone එකෙන් මේ step ම තමයි තියෙන්නේ. ඊට පස්සේ ගයිස් ඔයාලා ඒ link එකෙන් ආවට පස්සේ මේ interface එකට එනවා. ඉතින් ඔයාලා මෙතන කරන්න ඕනේ open account කියන එක දෙන්න ඕනේ. ඉතින් මෙතන අවුරුදු 18 වැඩි කෙනෙක්ට විතරයි මේ account එක හදන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලෝ අවුලන්නේ නැහැ. ඔයාලා ගෙදර කෙනෙක්ගේ support එක ගන්න. එයාලගේ details දීලා මෙතන හදන්න. ඉතින් මම මෙතන open account දෙනවා. ඊට පස්සේ මේ විදිහේ interface එකකට එනවා. open account දීපුවාම ඉතින් ඔයාලගේ හොඳ security තියෙන email එකක් තෝරගන්න. ඉතින් ඊට පස්සේ මෙතෙන් ඔයාලගේ email address එක type කරගන්න ඕනේ. ඉතින් ඒකේ password ඔයාලා ගාව login තියෙනවා විතරක් මෙතෙන්ට හොඳ strong mail එකක් දෙන්න නැත්නම් අලුතෙන් mail එකක් create කරන්න. හරි. ඉතින් guys මම මෙතෙන්ට mail එකක් type කරගන්නවා මෙන්න මේ විදිහට. හරි ඊට පස්සේ guys මම මෙතන create account කියන එක දෙනවා. ඊට පස්සේ අපේ mail එකට අපේ Gmail box එකට email එකක් එනවා verify කරගන්න ඕන. ඔයාලා යන්න ඕනේ Gmail එකට. ඉතින් phone එකේ නම් app එකක් තියෙනවා Gmail කියලා. ඒකට ඇවිල්ලා ඇති mail එකක් ඒක confirm ගන්න ඕන. නැත්නම් PC එකෙන් නම් ඔයාලා කරන්නේ. ඔයාලගේ PC එකේ තියෙනවා Gmail box එක. ඒකට එනවා code එක. මේ deliver එකකින් mail එකක් එනවා. මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් උඩම ඇවිල්ලා තියෙනවා. මේ විදිහට mail එකක් එනවා. මේක verify my email කියන එක ක්ලික් කරන්න ඔයාලේ ෆෝන් එකට આવත් එහෙමයි PC එකට આવත් එහෙමයි. හරිද? ඉතින් ෆෝන් එකෙන් කරන කට්ටියගේ ලොකු වෙනසක් නැහැ. මේ ස්ටෙප්ම තමයි. ඉතින් ඒකලා ඔයාලා මේ විදිහටම account එක create කරගන්න. හරි. ඉතින් guys ඒ mail එකෙන් ආවට ඒ link එකෙන් ආවට පස්සේ මේ විදිහේ interface එකකට තමයි අපි ලෝඩ් වෙන්නේ. ඉතින් මෙතන ඔයාලගේ country select කරගන්න ඕනේ ශ්‍රී ලංකා කියලා. ඉතින් automatically select වෙලා ඉතින් නැත්නම් select වෙලා නැත්නම් ශ්‍රී ලංකා කියලා මෙතන select කරගන්න. ඊට පස්සේ next දෙනවා මම හරි ඊට පස්සේ සිටිසන්ෂිප් එකත් ඔයාලා ශ්‍රී ලංකා කියලා දෙන්න ඕනේ. ඉතින් guys ඔයාලා ඊට පස්සේ පාස්වර්ඩ් එක මෙතෙන්ට දෙන්න. ස්ට්‍රෝන් පාස්වර්ඩ් එකක් දෙන්න. අකුරු ඉලක්කම් කැපිටල් ඒ වගේ දේවල් දාලා හොඳ ස්ට්‍රෝන් පාස්වර්ඩ් එකක් දෙන්න. ඉතින් මගේ මෙතන security details මම hide කරනවා ප්‍රශ්න නිසා. හරි ඊට පස්සේ create password කියන එක දෙනවා. හරි guys අපේ account එක create වෙලා ඉවරයි. login into your account කියලා වෙනවා දැන්. හරි ඊට පස්සේ අපේ profile එක complete කරගන්න ඕනේ. මම මෙතන දෙනවා complete my profile කියන එක. හරි. ඉතින් අනිවාර්යෙන් verify කරගන්න ඔයාලා identity එහෙම. එතකොට account එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා withdrawal deposit ලේසින් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ guys මෙතන ඔයාලගේ first name එක ඔයාලගේ ID එක add එකේ තියෙන විදිහට. හරිද? ඔයාලගේ අම්මගේ හරි තාත්තගේ හරි ID එක නම් හදන්නේ. එතකොට යාළගේ details තමයි මෙතෙන්ට දෙන්න ඕනේ ID එකේ තියෙන. එහෙම නැත්නම් ඔයාගේ details දෙන්නේවා verify වෙන්න ගොඩක් වෙලා යයි. හරිද? ඔයාලගේ ඇත්ත details දුන්නාට පස්සේ මෙතන verify වෙයි ඉක්මනට. හරි. මම මේ විදිහට ID එකේ තියෙන details දෙනවා මේ විදිහට. ඉතින් first name එක last name එක අපේ birthday එක ID එකේ තියෙන විදිහට මේ විදිහට මෙතෙන්ට දෙන්න ඕනේ. guys ඊට පස්සේ මම මෙතන next දෙනවා details ටික දීලා. ඊට පස්සේ මෙතන ඔයාලගේ place of birth එක ශ්‍රී ලංකාව කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ phone number එක ලංකාවේ ඔයාලගේ වැඩ කරන phone number එකක් දෙන්න. මෙතන 94 ඉස්සරහ type වෙලා තියෙන නිසා බිංදුව ගහන්න ඕනේ නැහැ. ඊටු ඉලක්කම ඉඳන් පටන් ගන්න number එකක් මෙතෙන්ට දෙන්න. හරි. ඊට පස්සේ ඔයාලගේ account එක සේවින් හරි ඒක කැමති එකක් දෙන්න. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඉස්සරහට. හරිද? ඊට පස්සේ මේ ටිකත් මේ විදිහට මම දෙන්න details ටිකම දෙන්න ස්ටුඩන්ට් කියලා. ඊට පස්සේ අපේ tax ගෙවන්නේ නැහැ. ඒ නිසා next දෙන්න tax form එකම upload කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඔයාලගේ ID card එකේ තියෙන address එක මෙතෙන්ට දෙන්න. ඉතින් උදාහරණයක් විදිහට ඔයාලගේ address එක ගෙදර අංකයෙන් පටන් ගන්නවා නම් ඒ විදිහට දෙන්න. ඊට පස්සේ ටවුන් එක ඊට පස්සේ ප්‍රොවින්ස් එක ඔයාලගේ පළාත ඊට පස්සේ zip code එක මේ විදිහට දෙන්න. zip code එක හොයාගන්න ලේසි. ඔයාලා Google එකේ ගහන්න browser එක ඔයාලගේ පළාතේ ඔයාලගේ ගමේ නම ගහලා හිතන්නකෝ අනුරාධපුර zip code නැත්නම් ගාල්ල zip code ඔයාලගේ ගමේ නම ගහලා zip code කියලා ගහන්න. එතකොට zip code එක එනවා. ඊට පස්සේ පුළුවන් අපිට අපේ zip code එක හොයාගන්න Google එකකින් ලේසියෙන්ම ඒක මෙතෙන්ට දෙන්න. හරිද? ඉතින් ඔයාලගේ ටවුන් එක දෙන්න. ඊට පස්සේ ඔයාලගේ ගාල්ලේ නම් ගාල්ල, අනුරාධපුර නම් අනුරාධපුර, කොළඹ නම් කොළඹ මේ වගේ ඔයාලගේ දිස්ත්‍රික් එක දෙන්න. හරිද? ඊට පස්සේ පළාත තෝරගන්න. ඉතින් මොන පළාතටද ඔයාලා IT කියලා. ඊට පස්සේ guys ඔයාලගේ zip code එක දෙන්න. හරිද? zip code එක මම කලින් කිව්ව විදිහට හොයාගන්න පුළුවන්. Google එකේ ගහන්න මොකක් හරි browser එක Google එකම වෙන්න ඕනේ. ගහන්න මෙන්න මේ විදිහට දැන් මම ගන්නවා මෙතන බද්දේගම පෝස්ට් කෝඩ් කියලා. හරි. බද්දේගම පෝස්ට් කෝඩ් කියලා ගහපුවාම උඩින් එනවා අපි බද්දේගම පෝස්ට් කෝඩ් එක. මේ තියෙන්නේ. ඉතින් මම මේක යාළුවෙක්ගේ account එකකට තමයි හදන්නේ. එයාගේ details තමයි මම මෙතෙන්ට දෙන්නේ. හරිද? මගේ account එක create කරලා දෙන්න නිසා. හරි.
ඊට පස්සේ next දෙන්න. ඊට පස්සේ මෙතන මේ ටික් තුන දාන්න guys. ඊට පස්සේ create account කියලා දෙන්න. අපේ ඔන්න account එකෙන් 175ක් වගේ දැන්ට complete වෙලා ඉවරයි. තව පොඩි වැඩ ටිකයි අපිට කරන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ අපේ account එක create වෙලා ඉවරයි. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් zero balance එකක් තමයි තියෙන්නේ. දැන් මම ඔයාලත් එක්ක මේ account එක හදන්නේ. හරි. ඊට පස්සේ guys අපි මේක verify කරගන්න ඕනේ identity එහෙම අප්ලෝඩ් කරලා verify කරගන්න ඕනේ. අපේ face account face ID ගල්ලා face verify ටික එහෙම කරගන්න ඕනේ. හරි. ඒ ටිකත් මම කරගන්න විදිය කියලා දෙන්න. අපි ඉස්සෙල්ලා එන්න ඕනේ මෙන්න මේ විදියට profile වලට personal details වලට. අපේ personal details ටික දැනටමත් verify වෙලා ඉවරයි. අපේ ඔක්කොම details ටික හරිද කියලා අපිට recheck කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලා එන්න ඕනේ මෙතන verification වල proof of identify කියන එකට. ඊට පස්සේ guys ඔයාලගේ country එක ශ්‍රී ලංකාව කියලා මෙතන select කරන්න. හරිද? ඊට පස්සේ next දෙන්න. හරි. ඊට පස්සේ අපේ අතන නම් ටික හරි නම් මෙතන දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා passport එකද driving license එකටද identity card එකටද verify කරන්න කියලා අහනවා. හරි. මම මෙතන identity card එකට තමයි verify කරන්නේ. මෙතන PC එකකින් ඉන්න නිසා guys මේ විදිහට step ටිකක් එනවා. phone එකෙන් ඔයාලට cam එක අල්ලලා verify කරන්න පුළුවන්. දැන් මෙතන මම phone PC එකෙන් කරන නිසා මට මේ QR එක මගේ phone එකේ cam එකෙන් scan කරලා මේ වෙබ්සයිට් එකට යන්න වෙනවා. හරිද? ඔයාලගේ phone වලත් දැන් latest device වල තියෙනවා. මේ කෝඩ් එක ෆෝන් එකෙන් ස්කෑන් කරොත් ඔයාලා ෆෝන් එකේ හදන එහෙම ඕනේ නැහැ. PC එකෙන් හදන කට්ටියට ඔයාලා ෆෝන් එකෙන් මේ කෝඩ් එක ස්කෑන් කරන්න. ඊට පස්සේ යනවා link එකකින් site එකට. ඒකෙන් continue දීලා ඒකෙදි පුළුවන් අපිට driving license එක හරි ඔයාලගේ passport එකේ මම නැත්නම් identity card එක හරි මෙතෙන්ට verify කරගන්න. හරි. ඉතින් මම අතන ෆෝන් එකෙන් මේවට කරගත්තා. ඊට පස්සේ මම submit දුන්නා. ඊට පස්සේ අපේ මෙතන අපේ identity විදිහට මෙතන details ටික type වෙනවා. ඔයාලා මෙතන document upload කරන්න කියලා දෙනවා. electricity bill. එහෙම කරන්න ඕනේ. ඔයාලා මෙතන select කරන්න අද select කරලා upload file කියන එකට upload කරන්න guys. ඔයාලගේ driving license එක හරි ඔයාලගේ අතෙන්ට upload කරපු ID එකේ photo එක front side එකේ හරි back side එකේ හරි. හරිද? නැත්නම් මෙතන electricity bill එහෙම තමයි upload කරන්න කියලා දෙන්නේ. ඉතින් ඔයාලා එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලගේ driving license එක හරි අතෙන්ට upload කරපු එකේම back side එක හරි front side එක හරි මෙතෙන්ට upload කරගන්න. හරි guys ඉතින් මම දැන්ට ID එකේ front side එක upload කරගත්තා. ඊට පස්සේ මම මෙතන other කියලා select කරගන්නවා. ඔයාලත් එහෙම කරන්න. ඊට පස්සේ submit දෙන්න. හරි. ඊට පස්සේ අපි verify කරගෙන ඉවරයි. අපි verify වෙන ඒවා ඔක්කොම වලට mail එකක් හරි notification එකක් හරි identity ටික verify වුණා නම් එතකොට ඔයාලට trade කරන්න පුළුවන් deposit කරගන්න. හරිද? මේ තියෙන්නේ guys agent ගේ number එක. මෙයාට WhatsApp message එකක් දාලා ඔයාලා Binance එකෙන් send කරලා පුළුවන්. එහෙමත් පුළුවන් ඔයාලට මෙයාගෙන් මේ screen එකේ තියෙන number එකට දීලා message එකක් දාලා WhatsApp message එකක් දාලා deposit කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලා මේ screen එකේ තියෙන විදිහට email verification එකක් කරගන්න email එකට code එකක් එනවා. ඊට පස්සේ phone number එකටත් verify code එකක් එනවා. WhatsApp එකට තමයි ඒක එන්නේ. මේ විදිහට verify කරගමු. ඔන්න මම email එක verify කරගත්තා. හරි. මෙතන phone number එකත් verify කරගමු guys. මම මෙතන phone number එක change කරගන්නවා. මගේ ඒ number එක WhatsApp නැහැ. WhatsApp එකට තමයි මේකෙන් code එක එන්නේ. WhatsApp use කරන number එකක් දෙන්න. හරිද? හරි. මේ විදිහට guys මම phone number එක type කරගන්නවා. ආයි කියනවලට screen එකේ දීලා තියෙන number එක agent ගෙන් මෙයාගෙන් deposit withdrawal කරගැනීමේ හැකියාව. deposit withdrawal කරගැනීමේ හැකියාව තියෙනවා මොන වෙලාවක. හරි. ඉතින් මම ඒකත් හරි code එක යවනවා WhatsApp එකට. ඊට පස්සේ මම ඒකත් verify කරගන්නවා guys මේ විදිහට. ඉතින් මේ අයියට message එකක් දාලා ඔයාලට ඕන වෙලාවකට deposit withdrawal කරගන්න පුළුවන්. ඉතින් 100% trust මම වගේ කියනවා. හරි. මේක verify කරලා ඔයාලට පුළුවන් verify කරගන්න. දැන් පුළුවන් guys ඔයාලට deposit එකක් කරගෙන withdrawal කරගන්න, trade කරන්න. අනිවාර්යයෙන් මේක sure profit site එකක්. අනිවාර්යෙන්ම මේකේ profit කරන්න පල්ලෙන් comment එකක් දාන්න. අලුත් වීඩියෝ හම්බ වෙනවා ගිහින් එන්නම් guys. ඔයාලට මේක ගැන තියෙන අදහස් comment කරන්න. ඉතින් පල්ලෙහා description එකේ තියෙනවා අපේ Telegram channel එකකට join වෙන්න. ඒකට මම upload කරනවා මේකේ අලුත් strategy ගොඩක් upload කරනවා. ඉතින් channel එකකට upload කරනවා. අනිවාර්යෙන් ඉස්සරහට ඕනේ මොනවද videos කියලා ගන්න. ඉතින් ඉස්සරහට මම මේකේ live trade කරනවා ඔයාලත් එක්ක YouTube TikTok follow කරන්න social media. එන අලුත් වීඩියෝ හම්බ වෙනවා ගිහින් එන්නම්. bye bye set එකටම.